නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සෑම විටම තබන පියවරක් ගානේ ඉතිපිසෝ ගාථාව සිහි කළ යුතු වෙනවා. නිදා ගන්න ගියත් ඉතිපිසෝ ගාථා සිහි කළ නිදා ගන්නට ඕනේ. අවදි වෙනකොට ඉතිපිසෝ ගාථාව කියමින් අවදි වෙන්නට ඕනේ. ආහාර ගැනීමේදී ඉතිපිසෝ ගාථා සිහි කළ ආහාර ගන්නට ඕනේ. අද කාලේ ගන්න ආහාර බොහෝ සෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයට විෂ නොවනු පිණිස ඉතිපිසෝ ගාථා සිහි කළ තමන්ම සත්‍යක්‍රියා කරගෙන ආහාර ගන්නට ඕනේ. වතුර නෑමේදී ඉතිපිසෝ ගාථාව සිහි කළ වතුර නාන්නට ඕනේ. එවාගෙම යම් කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල්ලා ඉතිපිසෝ ගාථාව කියලා පටන් ගන්න ඕනේ. හැම වෙලාවෙම මේක සිහි කරනවා නම් ඒ කාර්යයන් බොහෝම සාර්ථකව සපදායකව සනසිල්ලේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා. මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාව සඳහා ජනතාවට ආරක්ෂාව සඳහා රාජ්‍යයට ආරක්ෂාව සඳහා ඉතිපිසෝ ගාථාව අපි නිතර භාවිතා කරමින් මේ ආරක්ෂා දස දිසාට විහිදුවන්නට ඕනේ. මේ ශක්තිය අසීමිතයි. මේ ඉඳගෙන ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාථාව සිහි කළ එක එක ගුණයකින් සෙත් පැතීමෙන් පුදුම ආචාර්ය ආනිසංස දැකගත හැකි වෙනවා. ඒ විදිහට අත්දැකීම් රාශියක් අපි දැකලා අහලා තියෙනවා. ඉතිපිසෝ ගාථාව එක එක ගුණයක් සිහිපත් කරමින් ඕනෑම අදාන්තයක් සුදාන්ත කරගන්නට පුළුවනි. අරහං ගුණේ අනන්තයි අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් නිරෝගී සුවපත් වෙමි. මාමින් අසවලාද අරහං ගුණ බලයෙන් වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ආදී වශයෙන් මෙත් සිත් පැවැත්වීමෙන් එක එක ගුණයක් ගන්න ඕනම රෝගියෙකුට සෙත් පතලා ඔහු සුවපත් කරන්න තරම් බලයක් ඒකෙන් ලැබෙනවා. මත්පැන් බොන කෙනෙක් ඒකෙන් වළක්වා ගන්නට මේ ඉතිපිසෝ ගාථාවේ නව ගුණේ සිහි කළ එකින් එකට මෛත්‍රී කළා හිතින් හිතට අර චිත්ත තරංග විහිදු